සුබම සුබ රාත්‍රිකල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන් ඔබටත් මටත් උන්වහන්සේ දුනා වූ කරුණාව නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන අතර හොඳයි වෙනදා වගේම අද දවසේත් දෙවියන් වහන්සේගේ වචනේ කාරණාවක් බලලා අපි යාඥා ඉල්ලීමු දෙස අපි එක්සිටෙමු. හොඳයි මේ රාත්‍රියේ ඔබ සමග බෙදාන්ට යනවා. එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි සහ 18 වෙනි පද සුද්ධ ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. එබැවින් අන්‍ය ජාතීන් තමුන්ගේ සිත්වල නිස්පල කමින් හැසිරෙන්නාක් මෙන් නුඹලා තවත් නොහැසිරියල්ලා යයි ස්වාමීන් වහන්සේ තුල සාක්ෂි දෙමින් කියමි. ඔහු තමුන්ගේ තේරුම් ගැනීමෙන් දුරව තමුන් තුල ඇත්තා වූ අඥානකම නිසා තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන් වහන්සේ කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටිති. ආමෙන්. මේ ස්ථානය තුල පාවුතුමා යම් කාරණාවක් ඔබගේ මගේ ආත්මයට මතක් කර දෙනවා. කිතුණුවන් ලෙස මේ පොළොව තුල ජීවත් වෙන ඔබගේ මගේ ජීවිතයේ තුල තිබිය යුතු ඒ ගුණාංග ගැන. මේ ස්ථානය තුල කියනවා විදේශීන් සහ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්, දෙවියන් වහන්සේ විශ්වාස නොකරන සහ දෙවියන් වහන්සේ විශ්වාස කරන මනුෂ්‍යෝ අතර තිබෙන්නා වූ ඒ ගැඹුරු සත්‍යතාවය ගැන යම් උපදේශයක් මේ ස්ථානය තුල දෙනවා. මේ ස්ථානය කියනවා එබැවින් අන්‍ය ජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵල කමින් හැසිරෙමින් නුඹලා තවත් නොහැසිරියල්ලා ස්වාමීන් වහන්සේ තුල සාක්ෂි දෙමින් කියනවා. මේ ස්ථානය කියනවා තමුන්ගේ සිත්වල නිෂ්ඵල කමින් හැසිරෙන්නාක් මෙන් නුඹලා තවත් නොහැසිරියල්ලා. දෙනසගේ දරුවන් වෙන ඔබගේ මගේ ජීවිතයට දෙවියන් වහන්සේ දෙන්න උපදේශය තමයි ඔබගේ සිත් පරිස්සම් කරගන්න. ඔබගේ සිත කියන ස්ථානය ඔබ පරිස්සම් කරගත් විට ඔබට බොහෝ දේ මේ පොළොව තුල සහ දෙවියන් වහන්සේ තුල කළ හැකිව තිබෙනවා. හේතුව යක්ෂයන් නිතරම ඔබගේ දූෂණය කරන්නේ සිතයි. ඔබගේ සිත දූෂණය වුණු විට ඔබගේ මුළු හැසිරීමම විනාශ වෙන්න යනවා. දෙවචනේ පැහැදිලිව කියනවා මනුස්ස සිතින් ගන්නා ආකාරයට ඔහු ජීවත් වන්නේ කියලා. ඔහු සිතන විදියටයි මනුස්සේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ සිතට ඇතුල් කරන තොරතුරු ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ආත්මනෝස මේ ස්ථානයේ එක මතක් කරන සිත් වලින් නිෂ්ඵලකම් නොකරමින් යහපත් දේ කරමින් හැසිරෙන්න කියලා. සිත්වලින් නිෂ්ඵලකම් ප්‍රයෝජනක් නැති දේ නොකර මනුෂ්‍යයන්ට ප්‍රිය වූ දෙවියන් වහන්සේ කැමති වූ දේ කරමින් ඒ තුල ජීවත් වෙන්න. ඊට පසුව කියනවා ඔහු තමුන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව තමුන් තුල ඇත්තා වූ අඥානකම නිසා තමුන්ගේ සිත් දැඩිවීම නිසා දෙවියන් වහන්සේ කෙරේ වූ ජීවනයට විදේශ විසිරේ. ඔහුගේ සිත් දැඩිවීම නිසා ඔවුන් දෙවියන් වහන්සේගෙන් වෙන්ව ජීවත් වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස මේ පොළොව තුල ජීවත් වී දෙවියන් වහන්සේ ඔබට මට ජීවත් වේ යුතු ජීවිතයක් දෙනවා. දෙවියන් වහන්සේගේ වචනය තුල දෙවියන් වහන්සේ කියන සමාව දෙන්න, ඉවසීම, කරුණාවන්තකම, යහපත්කම, මෘදුකම, අන් අයගෙන සොයා බලන එක විවිධ උපදෙස් දෙනවා දෙවියන් වහන්සේගේ දරුවන්ට ජීවත් වෙන්න. ඔබගේ සිත දැඩිව තිබෙනවා නම් ඔබට බෑ මේ එක දෙයක්වත් ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක කරන්න. ඔබ දැඩිව සිටින කෙනෙක් ඔබට කවදාවත් බෑ තව කෙනෙක්ට සමාව දෙන්න. හේතුව ඔබ හිතනවා සමාව දීම මම කරන ලොකු මෝඩකමක් කියලා ඔබ හිතනවා. ඇයි මං මේ මිනිසුන්ට යටත් වෙන්නේ? මං කවදාවත් මේ මිනිසුන්ට යටත් වෙන්නේ නැහැ කියන තීරණය ඔබ ජීවත් වෙන්න නම් ඔබ ඒ තීරණේ ඉද්දී යක්ෂයා ඔබට තවත් වැරදි තොරතුරු ඇතුළු කිරීම නිසා ඔබ බොහෝ තිත්තකමින් ඔබ ජීවත් වෙනවා. ඔබ සමාව නොදෙන මනුෂ්‍යයා හිනහ වුණත් වැරදි, කතා කරත් වැරදි, බැලුවත් වැරදි, ඇවිද්දත් වැරදි. ඔබගේ ඇතුළාන්තය තුළ ඔබ හිතනවා මේ මිනිස්සු මේ දේවල් කරන්නේ අපිව රිද්දන්න කියලා. මේ තම ඔබ සමාව නොදුන්නොත් ඒ මිනිස්සු කරන ක්‍රියාව තුළ ඔබ තුළ සිදුවෙන සිදුවීම්. ඒ ඔබගේ සිත දූෂණය වෙලා ඔබ තව වෛරයෙන් පිරෙන කෙනෙක් ලෙසට ඔබ ජීවිතේ ගමන් කරනවා. ඒ නිසායි දෙවියන් වහන්සේ කියන්නේ ඔබලගේ සිත් දැඩි නොකර
අඥාන නොවි දෙවියන් වහන්සේගේ වචනයට ඔබ යටත් වෙලා මේ පොළොව තුල දෙවියන් වහන්සේ කැමති මිනිසෙක් ලෙස ජීවත් වෙලා මේ පොළොවෙන් කතාව අවසන් කරන්න කියනවා. දෙවියන් වහන්සේ ඔබට මට මඟ පෙන්වන්න මේ පොළොව තුල නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව දෙන්න ඕන. අද දවසේ මිනිස්සුන්ට නිදහස ඕන කරන්නේ සිතට. අද දවසේ කිසි මිනිසෙකුගේ සිත නිදහසේ නැහැ. ඒක දුකෙන්, වේදනාවෙන්, තිත්තකමෙන්, වෛරයෙන්, කෝපයෙන් එක පිරලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ සිත් ඔවුන් දූෂණය කරගත් නිසා ඒකේ ප්‍රතිඵලයක් ලෙස එලෙස ඔවුන් ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ඔබට මට මේ රාත්‍රියේ උපදෙස් දෙන්න. ඔබ දෙවියන් වහන්සේ යටත් වෙන අන්‍ය ජාතීන් මෙන් එසේ හැසිරෙන්නේ නැතුව ඔබ දෙවියන් වහන්සේගේ වචනයට කීකරුව ඔබ ජීවිතේ ගමන් කරද්දී දෙවියන් වහන්සේ ඔබ තුළ මහත් දේ කරන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබ උසස් කරන්නට යනවා. ඒ නිසා මේ රාත්‍රියේ අපි දෙවියන් වහන්සේ ඉදහරිමු. ස්වාමී, අපගේ සිත් අපි ඔබගේ ඉදිරියේ තබනවා දෙවියන් වහන්සේ. ඒක නිවැරදි කරන්න ඔබ උපකාරය අප මැදේ තබන. සුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබ වහන්සේම අප මැදේ සිටිමින් ඔබ වහන්සේගේ වචනය තුළ නිවැරදි වෙන්න ශක්තිය අපට දෙන්න ස්වාමී. නිස්පල දේවල් තුළ අපේ ජීවිතය අපි පැටලිලා අපේ සිත් අපි දූෂණය කරගෙන ගියපු කාලයන් තිබෙනවා ස්වාමී. තවමත් අපි එලෙස යනවා ස්වාමීන් අපට උපකාර කරන්න. ඒ තේරුමක් නැති දේවල් වලින් පිටතට යන පිස ඔබ වහන්සේගේ කරුණාව අපි මැදින් නිදහස් කරන්න අපි ඉල්ලනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. තත් දවසේ ඔබ යාචනා කරන්නට යන රෝගීන් උදෙස ඔබ රෝගී කෙනෙක්ද ඔබ නිවසක රෝහලක ඔබ කොයිම ස්ථානයක සිටින දෙනසක වචනේ ජීවමාන එක දෙමුවත් කඩුවක් ඒක නැවත ඉස්සෙන්නේ නැකස වචනේ ලියා තිබෙන ලෙස ස්වාමීනි හැම ජීවිතයක් අපි ඔබට බාර කරන අතර ඔබගේ දිව්‍යමය සුවය මේ වෙලාවේ ජීවිත මත නිදහස් කරන්න දෙවියන් වහන්සේ පියාන්නේ. ඔබ යම් වේදනාවක් තුළ මේ මොහොතේ ගමන් කරන ඔබගේ සහනය නිදහස් කරන්න. ඔබ අපේ වෛද්‍යවරයා අපිට සුවය දෙන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි ඔබගේ වචනේ ජීවමාන එක දෙමුවත් කඩුවක් වෙන ස්වාමීනි. ඒ වචනේ අපි දැන් ප්‍රකාශ කරන අතර ආත්මනස වහන්සේ මැදින් සිටිමින් ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ දවසත් විවිධ ලෙස ස්වාමීන් අපිට ගත කරන කරුණා නිසා ස්තුතිය ඔබ දුන් නොදුන් හැම දෙයක් නිසා ස්තුතිය කියන අතර මේ රාත්‍රියේ අපි ඔබට බාර කරනවා පියාණන්. ස්වාමීනි උදෑසන නැකිරින්න කරුණාව දෙන්න කියන අතර පියාණන්. සම්පූර්ණ මේ කාලයන් අපි ඔබට බාර කළ අතර සුබ අනින්ද දෙන්න කියලා අපි ඉල්ලනවා. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. බ්‍රහ්මකෙන්ටම ජේසු පීඩයි. ජේසු පීඩයි. කැමතිනම් අපගේ සුභාරංචි සේවයට හා අනිකුත් සේවාවන් සඳහා වැපිරීමට හා උපකාර කර දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න WhatsApp 074 254 63 33 යන නම්බරයකට පණිවිඩයක් එවා. ඔබත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට හවුල් උරුමකාරයෙක් වෙන්න. යේසු පිහිටයි.